හෙලෝ බ්‍රදර්ස්. ඉතිහාසයේ ප්‍රථම වතාවට විද්‍යාඥයන් හුදෙකලා කළු කුහරයක් හොයාගෙන තියෙනවා. මේ කළු කුහරය ගොඩක් විශේෂයි. ඒකට හේතුව තමයි මේ කළු කුහරේ අවට කිසිදු තාරකාවක් පිහිටලා නොමැතිවීමයි. තනිවම මන්දාකිණියේ සැරිසරන කළු කුහරයක් මේක. මේ කළු කුහරේ පිළිබඳව මුලින්ම සැක කළේ 2022 අවුරුද්දේ. නමුත් දැන් හබල් අභ්‍යවකාශ දුරේක්ෂයේ නව තොරතුරු වලට ස්තුතිවන්ත වෙන්න විද්‍යාඥයන්ට විශ්වාසයෙන් මේ සැබවින්ම කළු කුහරයක් බවට කියන්න පුළුවන්. අපි දන්නා බොහෝ කළු කුහර පෙනෙන්නේ ඒ වාසල තාරකාවන්ගෙන් ආලෝකය හෝ දූවිලි ආකර්ෂණය කරගන්න අවස්ථාවේදී. නමුත් මේ වෙනස් එකක් වන්නේ මේ කළු කුහරේ නොපෙනෙන එකක්. එය හඳුනාගත හැක්කේ එහි ගුරුත්වාකර්ෂණ බලය හරහාම පමණයි. 2011 ජූලි මාසයේදී මේ කළු කුහරේ දුරස්ත තාරකාවක් ඉදිරිපිටින් ගමන් කළා. එවිට ගුරුත්වාකර්ෂණ කාචරණය ග්‍රැවිටේෂනල් මයික්‍රෝලෙන්සින් කියන විශේෂ සිදුවීමට ලක් වුණා. මේ නිසා තාරකාවේ ආලෝකය ගොඩක් තීව්‍ර වුණා. එයින් විද්‍යාඥයන්ට ඒ අවධානය නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. හබල් සහ ගයියා දුරේක්ෂයෙන් ලැබුණු දත්ත විශ්ලේෂණයෙන් පසුව විද්‍යාඥයන් තීරණය කළේ මේ වස්තුවේ ස්කන්ධය අපේ සූර්යයට වඩා 7 ගුණයක් වැඩි වන බවත්. මෙය නියුට්‍රෝන තාරකාවක් නොව සැබෑම කළු කුහරයක් බවයි. මෙය අපි සිටි තැනින් ආලෝක වර්ෂ 5000ක් පමණ දුරින් පිහිටා තියෙනවා. ඒ වගේම අපේ මන්දාකිණියේ පසුපස අඳුරු ප්‍රදේශයක තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතා විශේෂ දේ නම් මේ ආරම්භයේ පමණක් විය හැකි වීමයි 2027 දී NASA විසින් යොදා ගන්නා නැන්සි ග්‍රේස් රෝමන් අභ්‍යවකාශ දුරේක්ෂය හරහා මෙවැනි හුදකලා කළු කුහර දහස් ගණනක් හඳුනා ගැනීමේ හැකියාව අපිට පවතිනවා. See you.